ඉන්දියාව හිටපු සුප්‍රසිද්ධ නීතිඥයෙක් ඒ වගේම පොලිටිකල් එතිසිස් කෙනෙක් ආය අපිට කියන්න පුළුවන් ඉන්දියාව නිදහස වෙන බ්‍රිතාන්‍යයන් අල්ලගෙන ඉන්නකොට ඒ වෙනුවෙන් සටන් කරපෙක් කෙනෙක් එතකොට අපි ඉන්දයාට කියනවා ඉන්දියාවේ ජාතියේ පියා කියලා කවද මතක් කියෙන් මහත්මා ගාන්ධිනය ඇත ඒ වනාට හරිද මම මේ ඉන්ස්ට්‍රෑම් හරිද පොටවට පල යනකොට මේ පොඩි විඩයක් දැක්කා ඒකින් යා ගැන තියෙන පර්ස්පෙක්ටිව් එක ගොඩාක් මගේ වෙනස් වුනා ඒ වැඩවලට අමතරව වෙන වැඩත් කරලා තියෙනවා බලන්නකෝ කිම් ජොබ් ඉස්සලා ඒවා පොලේ එයාට රෙස්ලිං ගහන්නත් පුළුවන් මේ මේවා මේ ඒ අයිහරිද මම මේ අර මුලිම කීපුටික සීරියස් කතාව මේ බොරු වැෑ ඊට පස මට මේ බයින් එපා මේ දැකපු දීතින් වලත් එක බෙදාගත්තේ